අපි බලමු මේ වගේ ලස්සන පුංචි මලක් කොහොමද ගොතාගන්නේ කියලා. මෙතනදී ඔයාලට කැමති වර්ණයක වූල් පාවිච්චි කරන්න පුළුවන්. වර්ණ දෙකක් පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට ලස්සනයි. ඒ වගේම මේක බිග්නර්ස් ටියුටෝරියල් එකක් නිසා මම මේක මුලින් ඉඳලම ඔයාලට කියලා දෙනවා කොහොමද පැහැදිලිව කරන්න කියලා. ඔයාලා ළඟ තියෙන කැමති වර්ණ දෙකක් ඌල් නූල් සහ ගෙතුම් කටුවක්. මේ ප්‍රමාණයෙන් වෙන්න ඕනේ. ඌල් නූලට ගැලපෙන ප්‍රමාණයේ කටුවක් පාවිච්චි කරන්න. අපි එහෙනම් දැන් බලමු කොහොමද මේක ගොතන්නේ කියලා. මුලින්ම අපි ගොතන්නේ මලේ මේ මැද කොටස. මැද කොටස ගොතන්න මම පාවිච්චි කරන්නේ සුදු පාට. ඔයාලා පාවිච්චි කරන නූලකින් අපි මුලින්ම පටන් ගමු ස්ලිප් knot එකකින්. ස්ලිප් knot එක හදාගන්න නූල මේ විදිහට අරගෙන නූල එකපාරක් මෙහෙම පටලවලා මේ නූල මේ විදිහට ගන්නවා. දැන් අපේ ස්ලිප් knot එක හරි. මේ ස්ලිප් knot එක අපි ගෙතුම් කටුවෙන් මේ විදිහට දාලා ගෙතුම් කටුවට ඇටච් කරනවා. වැඩි ටයිට් නැති වෙන්න, වැඩි ලූස් නැති වෙන්න. මෙහෙම තමයි අපි ගොතාගෙන යන්නේ. දැන් අපි නූලේ අනිත් පැත්තෙන් මේ විදිහට රඳව ගන්නවා ඇතේ. ඊළඟට දම්වැල් 4ක් ගොතනවා. මෙන්න මේ විදිහට. 1යි 2යි 3යි 4යි. දම්වැල් 4ක් ගොතලා අපි මුලින්ම පටන් ගන්න තැනට මේක ඇටච් කරන්න හදන්නේ. දැන් අපි මුලින්ම ගෙතුවේ ස්ලිප් knot එකනේ මේ ගොඩක් තදට තියෙන ස්ලිප් knot එක. එතනට නෙමෙයි පළවෙනි ගොතපුව දම්වැලට තමයි ඇටච් කරන්නේ. ගෙතුම් කටුව මේ විදිහට දානවා. දාලා නූලක් පටලවලා ගන්නවා. ඊට පස්සේ අපේ ගෙතුම් කටුවේ තීච්ච නූලෙනුත් එක පාස් කරනවා. අපි මේ පොඩි ලූප් එකක් හදාගත්තේ ඉතුරු පිරවිලි ටික ගොතන්න. දම්වැල් 4ක් ගොතලා ඒ දම්වැල් 4 එකට එකතු කරලා මැද පොඩි ලූප් එකක් තමයි තියෙන්නේ මේ තියෙන්නේ. මේකට තමයි අපි ඉතුරු පිරවිලි ටික ගොතන්නේ. ගොතන පටන් ගන්න කලින් අපි දම්වැලක් ගොතනවා. පේලියට අවශ්‍ය උස ගන්න. ඊට පස්සේ පටන් ගත්ත තැන මාක් කරගන්න ඕනේ. හින්දා මම පොඩි නූලක් එතනට රඳවනවා. ඒක ඔයාලා කැමති නම් එමය. නැත්තම් හොයාගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. පටන් ගත්ත තැන දැනගන්න විතරයි. ඊළඟට අපි මැද්දට ගොතනවා පිරවිලි 6ක්. තනිපට පිරවිලි 6ක්. අපි මේ හදාගත්ත ලූප් එක තියෙන්නේ. මෙන්න මේ මැද්ද මෙතනට තමයි මේ ටික ගොතාගෙන යන්නේ. මුලින්ම මේ විදිහට ගෙතුම් කටුව ලූප් එක මැදට දැම්මා. නූලක් පටලවලා ගත්තා. ගෙතුම් කටුවේ නූල් පටවල් දෙකක් තියෙනවා දැන්. ආය නූලක් පටලවලා ගන්නවා. මේ විදිහට දෙකෙන්ම පාස් කරනවා. අපි එක මාක් කරගෙන තියෙන අපිට හොයාගන්න ලේසි කොතනින්ද අපි පටන් ගත්තේ කියලා. පළවෙනි පිරවිල්ල හරි. දෙවෙනි එකත් මේ විදිහට නූලක් මෙහෙම ගන්නවා. පිරවිලි 2යි 3යි 4යි 5යි අන්තිම පිරවිල්ල පිරවිලි 6යි. අපි දැන් ලූප් එකට පිරවිලි 6ක් ගොතලා පටන් ගත්ත තැනට මේක ඇටච් කරනවා ස්ලිප් ස්ටිච් එකකින්. අපි නූල පටන් ගත්තේ මෙතනින්නේ ගොතන්න. මේ රවුම ගොතන්න පටන් ගත්තේ. එතනට මේ විදිහට ගෙතුම් කටුව දැම්මා. නූලක් එතනින් අරගත්තා. අරගෙන අපේ ගෙතුම් කටුවේ තීච්ච නූලන දෙක එකපාරෙම පාස් කරනවා. දැන් අපේ පළවෙනි රවුම ඉවරයි. අපි තව රවුමක් ගොතනවා. ඒක ගොතන්න මේක අවශ්‍ය නැහැ. ආයෙමත් අපිට තව දම්වැලක් ගොතන්න ඕන. පේලියට අවශ්‍ය උස ගන්න. ඊළඟට ආයෙ කලින් වගේ මම මේක මාක් කරන පටන් ගත්ත තැන මේ දැන් අලුත් පේලියක් නේ ගොතන්නේ. අපි දැන් කලින් පේලියේ පිරවිලි 6ක් ගොතලා තියෙනවා. මේ පේලියට අපි පිරවිලි 12ක් ගතනවා. ඒ කියන්නේ කලින් ගොතපු හැම පිරවිල්ලකටම පිරවිලි 2 ගානේ ගොතනවා. කලින් ගොතපු පිරවිලි කියන්නේ මෙන්න මේවා. මේ තියෙන 1යි 2යි. මෙන්න මේවට තමයි අපි පිරවිලි 1කට 2 ගානේ ගොතාගෙන යන්නේ. පළවෙනි පිරවිල්ලට ගෙතුම් කටුව දැම්මා. මේ විදිහට නූලක් ගත්තා. එක පිරවිල්ලක් ගෙතුවා. දෙවෙනි එක ඒකත් එතනටම පිරවිලි 2යි. ඊළඟ එකට මේ තුන්වෙනි එක මේ හතරවෙනි එක. ඊළඟ එකට තව දෙකක්. මේ
පස්වෙනි පිරවිල්ල එතකොට මේ 6 වෙනි පිරවිල්ල එකත් එතනටම එකකට දෙක ගානේ ගොතන්න. 7යි 8 වෙනි එකත් එතනට මේ විදිහට. ආයෙමත් ඒ විදිහටම අපි ගොතනවා. දැන් 8ක් ගොතලානේ තියෙන්නේ. ඊළඟ පිරවිල්ලට 9 10 ඊළඟ එකට 2ක් 11 12. දැන් අපි රවුමට අවශ්‍ය පිරවිලි ටික ඔක්කොම ගොතලා තියෙන්නේ. ඔයාලට මේක මෙතන ඉඳලා මෙතන ටික දුරයි වගේ පේනවට ඇත්තට මෙහෙම දුර නෑ. මේක ඇටච් වුණාම එක ළඟ තමයි තියෙන්නේ. අපි දැන් මේක අපි පටන් ගත්ත තැනට ඇටච් කරනවා. කලින් පේලිය ඇටච් කරා වගේ ස්ලිප් ස්ටිච් එකකින් ස්ලිප් ස්ටිච් එක ගොතන්න මේ විදිහට ගෙතුම් කටුව පටන් ගත්ත තැනට දානවා. නූලක් ගන්නවා. ඒ නූල එතනින් අරගෙන අපේ ගෙතුම් කටුවේ තිබිච්ච ලූප් එකනොත් එකපාරින්ම පාස් කරලා ගන්නවා. දැන් අපි මලේ මැද්ද ගොතලා ඉවරයි. අපි දැන් මේ නූල කපලා අයින් කරගන්නවා. ඒ අයින් කරද්දී මතක තියාගන්න අපි නූල් ගොතද්දී ගොතන තැන කිට්ටුවෙන්ම නූල කපන්නේ නැහැ. චුට්ටක් තියෙනවා. මොකද මේක පොඩ්ඩක් ඇද්දොත් ලිහලා යන නිසා. නූල චුට්ටක් දිගට කපලා මේක එකපාරක් මම මේ පොඩ්ඩක් ගන්නවා. එතකොට මේක ලිහෙන්නේ නැති වෙන තියාගන්න පුළුවන් නිසා. දැන් මැද්ද ගොතලා ඉවරයි. දැන් අපි පෙති ටික ගොතන්න ඊළඟ පාට මේකට ඇටච් කරගමු. අපි බලමු කොහොමද පෙති ටික ගොතන්නේ කියලා. මම දැන් ස්ටිච් මාකර් සයින් කරගන්නවා. අයින් කළා. මේ පෙති ගොතන්න පාවිච්චි කරන පාට මේකට ඇටච් කරන්න හදන්නේ. මේ විදිහට නූල් අරගන්නවා. අරගෙන අපි ගොතන්න පටන් ගන්න තැනට ගෙතුම් කටුව දාලා මේ විදිහට නූල ඇටච් කරගන්නවා. මෙහෙම දැන් මේක ඇටච් වෙලා තියෙන්නේ. ඊළඟට අපි මෙතනට ගොතනවා දම්මල් 3ක්. 1යි 2යි 3යි. දම්මල් 3ක් ගොතලා තියෙන්නේ. ඊළඟට ගොතනවා දැන් අපි මේ පළවෙනි පිරවිල්ලටනේ ගෙතුවේ. මේ අපේ මැද රවුමේ පළවෙනි පිරවිල්ලට තමයි මේ දම්මල් 3ක් ගෙතුවේ. ඊළඟට ඊළඟ පිරවිල්ලට අපි ගොතනවා තුම්පෙට පිරවිලි 4ක්. දම්මල් 3ක් ගෙතුවා. ඊළඟ පිරවිල්ලට ගොතනවා තුම්පෙට පිරවිලි 4ක්. මේ විදිහට නූල දෙපටක් පටලවලා ඊළඟ පිරවිල්ලට ගෙතුම් කටුව මේ විදිහට දාලා නූලක් ගන්නවා. දැන් අපේ ගෙතුම් කටුවේ නූල් පටවල් තියෙනවා 1යි 2යි 3යි 4ක් තියෙනවා. ආයෙ නූලක් පටලවලා ගන්නවා දෙකක් පාස් කරනවා. ආයෙ එකක් ගන්නවා දෙකක් පාස් කරනවා. ආයෙ එකක් ගන්නවා දෙකක් පාස් කරනවා. දෙක ගානේ නූල් පාස් කරනවා. එතකොට අපේ පිරවිල්ල හරි. දැන් මේ විදිහේ පිරවිලි 4ක් ඕන. 4ම ගොතන්නේ එකම තැනට. මෙතනටම තමයි පිරවිලි 4ම ගොතන්නේ. කලින් විදිහටම නූල් පටවල් දෙකක් පැටලුවා. ගෙතුම් කටුව දැම්මා. නූලක් ආයෙ පටලවලා ගත්තා. ආයෙ නූලක් පටලවලා මේ විදිහට අරගෙන දෙක දෙක පාස් කරනවා. ඊළඟ පිරවිල්ලත් හරි. ආයෙමත් ඒ විදිහටම. ඒත් එතනටමයි. හතරවෙනි එක ඒත් එතනටම ගෙතුම් කටුව දැම්මා. මේ විදිහට එකපාරට දෙක ගානේ ලූප් පාස් කරනවා. දැන් අපේ පළවෙනි පෙත්තේ කරන පිරවිලි ටික ගොතලා තියෙනවා. දම්මල් 3ක් ගෙතුවා. ඊට පස්සේ තුම්පෙට පිරවිලි 4ක් ගෙතුවා. දැන් ඊළඟට තියෙන්නේ අපි ආයෙමත් දම්මල් 3ක් මේ විදිහට ගොතලා ඊළඟ පිරවිල්ලට මේ මැද රවුමේ ඊළඟ පිරවිල්ලට මේක ඇටච් කරනවා ස්ලිප් ස්ටිච් එකකින්. ස්ලිප් ස්ටිච් එක කියන්නේ මේ තියෙන දැන් අපි මෙහෙම නූල තියෙනවා. අපි ඊළඟ පිරවිල්ලට ගෙතුම් කටුව දැම්මා. නූලක් පටලවලා ගත්තා. පටලවලා අරගෙන ඒ නූල කෙලින්ම එකපාරින්ම අර අපේ ගෙතුම් කටුවේ තියෙච්ච ලූප් එකෙන් පාස් කරලා ගත්තා. දැන් අපේ පළවෙනි පෙත්ත ගොතලා ඉවරයි. දැන් ඊළඟ පෙත්ත ගොතන්න ආයෙමත් අර මුල් පියවර ටිකම තමයි යන්නේ. දම්මල් 3ක් ගොතනවා. ඊළඟට මේ විදිහට තුම්පෙට පිරවිලි 4ක්.
ගොතන්නේ ඊළඟ පිරවිල්ලට. ආයෙ තව එකක්. ඔක්කොම 4ක් ඕන පිරවිලි. අන්තිම එක. හරි. දැන් අපි මේ පැත්තටත් අපේ චේන් 3 දම්මල් 3 ගොතලා තියෙනවා. තුන් පිට පිරවිලි 4ක් ගොතලා තියෙනවා. පෙත්ත ඉවර කරන්න නම් අපි ඊළඟට ආයෙ දම්මල් 3ක් ගොතලා ඊළඟ ස්ටිච් එකට මේක ඇටච් කරන්න ඕන. සරලව කිව්වොත් අපිට එක පෙත්තක් ගොතන්න දම්මල් 3ක් අවශ්‍ය වෙනවා. දම්මල් 3ට පස්සේ ඊළඟ මැද රවුමේ ඊළඟ පිරවිල්ලට අපි ගොතනවා තුන් පිට පිරවිලි 4ක්. ඊළඟට ආයෙ දම්මල් 3ක් ගොතනවා ඊළඟ පිරවිල්ලට. මැද රවුමේ ඊළඟ පිරවිල්ලට ඒක ඇටච් කරනවා ස්ලිප් ස්ටිච් එකකින්. ඊළඟට දිගටම කරන්නේ මේ විදිහටම පෙති ටික ගොතාගෙන යන එක. දැන් අපි දෙවෙනි පෙත්තේ ඉන්නේ. දෙවෙනි පෙත්ත ඉවර කරන්න ආයෙමත් අපි දම්මල් 3ක් ගොතනවා. මේ විදිහට ගොතලා මැද රවුමේ ඊළඟ පිරවිල්ලට මේක ඇටච් කරනවා ස්ලිප් ස්ටිච් එකකින්. මේ විදිහට නූල ගත්තා. අපේ ගෙතුම් කටුවේ තියෙච්ච ලූප් එකෙන් එකපාරින් පාස් කරා. දැන් අපි දෙවෙනි පෙත්තත් ගොතලා ඉවරයි. ආයෙමත් කලින් විදිහටම දම්මල් 3ක් තුන් පිට පිරවිලි තුන් පිට පිරවිලි 4ක් ඊළඟ පිරවිල්ලට. මේ පළවෙනි එක එකම තැනට ගොතන්නේ අපි දෙකයි තුනයි හතරයි. පිරවිලි 4ම ගොතලා තියෙන්නේ. ආයෙ දම්මලක් ගොතලා අපේ ඊළඟ පිරවිල්ලට මේක ඇටච් කරන්න ඕන. මේ විදිහට අපි මේ වටේම ගොතාගෙන යනවා. ඔක්කොම ගොතලා ඉවර වෙනකොට පෙති 6ක් තියෙනවා. දැන් අපි මේ ගොතන්නේ අන්තිම පෙත්ත. ආයෙමත් තුන් පිට පිරවිලි 3ක් ගොතනවා අපේ ඊළඟ ස්ටිච් එකට. ඊළඟට ආයෙමත් දම්මල් 3. දැන් ඔයාලට පුළුවන් මේක ඇටච් කරන්න අපි පටන් ගත්ත තැනට. එතකොට තමයි මේක ලස්සනට පේන්නේ. දැන් අපි මල ගොතලා ඉවරයි. මල ගොතලා ඉවරයි. මෙතනදී අපි කලින් වගේම නූල කපා ගනිද්දී නූල චුට්ටක් වැඩියෙන් තියලා මේ විදිහට කපනවා. කපලා මේ විදිහට එකපාරක් යටයක් දා ගන්නවා. දැන් අපි මේක ගොතලා ඉවරයි. ඉවර වුණාට මේ ඔයාලට පේනවා නූල් කොන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මේකට මොකද කරන්නේ? මේවට අපි කියනවා මේ නූල් ටික කොන් ටික අපි
ඇදෙන්නේ නැති වෙන්න අපි මේ ටික නූල් ටික මෙහි තැන් තැන් වලට ගන්න ඕන. මේක කියන්නේ අපි කියන්නේ වීව් කරනවා කියලා. ඔයාලට ඕනම් පුළුවන් ඉදි කට්ටක් අරගෙන අපි අර ටේපස්ට්‍රි ඉදි කට්ටක් ඒ වගේ ඉදි කට්ටක් අරගෙන මේක මේ නූල හෙට මෙහෙට ගන්න. එච්චර එහෙම ඕනේ නැහැ. ගෙතුම් කටුවෙම පුළුවන් නූල පොඩ්ඩක් වෙන පාටවල් තියෙන තැන් වලට යන්නේ නැති වෙන්න චුට්ටක් එහෙට මෙහෙට කරගන්න. නූලේ කොන චුට්ටක් හංග ගන්නයි ඕන. හංගන්න සහ ඒක අර දුනහම ගැලවෙන්නේ නැති විදිහට හදාගන්න. ඕනම් ෆැබ්‍රික් ග්ලූ ටිකක් පාවිච්චි කරන්නත් පුළුවන් අන්තිමට. උනාට එතකොට අර ලස්සන ෆිනිෂින් එකක් එන්නේ නැහැ. එතන ටිකක් තද පාටට පේනවනේ. නූල පොඩ්ඩක් නවත්තපු තැන නැතුව තව චුට්ටක් එහෙට මෙහෙට ගන්නයි ඕනේ. එතකොට අර අපේ අතින් වැරදිලවත් නූල ලිහිලා යන්නේ නැති හින්දා. දැන් කොහොමද අපි මේක මේ තද කරලා ගැට දාලා එහෙම තියෙන හින්දා ලිහෙන්නේ නැහැ. ඒ වුණාට පොඩ්ඩක් පොඩි රිස්ක් එකක්වත් ඕන නැහනේ. අනිත් එක ලස්සන ෆිනිෂින් එකක් ගන්නත් පුළුවන් මේ විදිහට කරාම. මේ විදිහට නූල් කොන් ටික ඔක්කොම අපි චුට්ටක් වීව් කරගෙන ඊට පස්සේ නූල් කොන් ටික කපලා ගමු. නම් පෙති ටික මේ විදිහටම තියන්න හරිනත් පුළුවන්. එහෙම නැත්නම් චුට්ටක් අතින් පෙති ලස්සනට දිගහැරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ නිර්මාණ ඕනනම් මේ වගේ මල් වලට හෙඩ් බෑන්ඩ්ස් වලට ළමයින්ගේ ඇඳුම් වලට චූටි දේවල් වලට ඇටච් කරන්න ගන්න පුළුවන්. මේක බොහොම පොඩි වෙලාවකින් කරගන්න පුළුවන් නිර්මාණයක්.